ආයුබෝවන් ඩියුකොනොමික්ස් වෙත ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ Microsoft Excel පාවිච්චි කරලා දත්ත විශ්ලේෂණය කිරීමේදී ඉතාමත්ම වැදගත් ෆන්ක්ෂන් එකක් වන VLOOKUP ෆන්ක්ෂන් එක පිළිබඳව. VLOOKUP ෆන්ක්ෂන් එකෙන් අපිට කරන්නේ පුළුවන් ටේබල් එක පළවෙනි කොලම් එකේ තියෙන වැලියු එකට අදාළව වෙනත් කොලම් එකක තියෙන වැලියු එකක් කොරස්පොන්ඩින් වැලියු එකක් හොයාගන්න පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ VLOOKUP කියන ෆන්ක්ෂන් එක බොහොම පහසුවෙන්. මෙතෙන්දී VLOOKUP කියන එකෙන් කරන්නේ ඇත්තටම VLOOKUP කියන එකේ තේරුම තමයි දේවල් හොයනවා vertically කියන එක. V කියන එක VLOOKUP කියන එකේ V කියන එකෙන් කියන්නේ vertical කියන එක. අපි බලමු කොහොමද මේ VLOOKUP ෆන්ක්ෂන් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මෙතන VLOOKUP කියන ෆන්ක්ෂන් එක අපි ගත්තාම මේකේ VLOOKUP within brackets lookup value, table array, column index number, range lookup කියලා වරහන වහනවා. මෙතෙන්දී lookup value කියලා කියන්නේ අපි හොයන value එක. ඒ කියන්නේ table එකේ පළවෙනි column එකේ තියෙන value එක. table array කියන එකේදී අපි ඒ table එකේ දත්ත data range එක තමයි මෙතෙන්දී දෙන්නේ. column index number කියන්නේ අපි අර පළවෙනි value එකට අදාළව හොයන්න ඕනේ අනිත් value එක තියෙන column එකේ number එක. range lookup කියන එකේදී අපි true කියලා දෙනවා අපිට approximate match එකක් කරන්න නම්, ඒ වගේම false කියලා දෙනවා අපිට exact match එක කරන්න ඕන නම්. මේක කොහොමද කියලා උදාහරණයකින් බලමු. මෙතන අපිට අපි හිතමු assume කරමු මෙන්න මේ data ටික මේක දීලා තියෙනවා අපිට table එකක් දීලා තියෙනවා id number name salary. මෙතෙන්දී අපි මේ data range එක මෙතන A2 id number 1 කියන එක අපි හිතමු A2 වලින් පටන් ගන්නෙ cell number එක A2 මේක යනවා until C5 මේක තමයි data range එක. එතකොට අපිට ඕන වෙනවා අපිට question එකේ කියනවා මෙන්න මේ id number 2 කියන එකේ අදාළ salary එක හොයන්න කියලා VLOOKUP function එක පාවිච්චි කරලා. එතකොට අපි formula එක විදිහට දෙනවා equal VLOOKUP. එතකොට අපි හොයන්න ඕනේ value එක lookup value එක වෙන්නේ first column එකේ තියෙන id number 2 කියන එක. එතකොට අපි මෙතන 2 කියලා දෙනවා. data range එක වෙන්නේ මෙතන A2 to අපි කලින් කතා කරා A2 to C5. මේක තමයි data range එක. අපි හොයන්න ඕනේ id number 2 එකේ salary එක තියෙන column number 3 වල එඳ අපි දෙනවා 3 කියලා. ඒකට අපිට exact value එක ගන්න ඕනේ. හින්දා අපි මෙතන false කියලා දෙනවා කලින් formula එකේ කිව්වා වගේ. එතකොට මේක දීලා අපි enter කරාම අපිට ලැබෙනවා answer එක විදිහට මෙන්න මේ 55000 කියන එක මේක බොබ්ගේ salary එක. අපි මේක තවත් උදාහරණයක් බලමු මේකේ. මේකේ අපිට දීලා තියෙනවා මේ table එකේ employee id එක column A වල ඊළඟට column B වල දීලා තියෙනවා employee type එක ඊළඟට දීලා තියෙනවා salary monthly salary එක. එතකොට අපිට මේකෙන් හොයන්න කියනවා මෙන්න මේ employee numbers තුනේ ඒ කියන්නේ 1012 1018 1021 කියන employee IDs වල තාදාළව employee type එකයි salary එකයි හොයන්න කියලා දීලා තියෙනවා. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා මේ VLOOKUP function එක පාවිච්චි කරලා. අපි මෙතන ඉස්සෙල්ලාම මේ column එක මේ cell එක අරගෙන මේකේ VLOOKUP within bracket අපි ඉස්සෙල්ලාම lookup value එක වෙන්නේ 1012 බලනවා 1012 employee type data range එක data range එක දෙනවා අපි මෙතන A2 වලින් ඉඳන් C27 වලට එනකම්
එතකොට අපිට employee type එකේ ඉන්න column 2 වල 2 කියලා දෙනවා කමා අපි exact value එක හොයන හින්දා මෙතන false කියලා දෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ හැම cell එකටම answers ලැබෙනවා. අපි මේ answers ටික check කරොත් අපිට ඉස්සෙල්ලාම 1012 employee ID එක එයාගේ employee type එක C කියලා ලැබෙනවා. salary එක 28000 1018 employee type එක A කියලා ලැබෙනවා. salary එක 71000 then employee number 1021 employee type එක C salary එක 27500 විදිහට අපිට මේ විදිහට අදාළ තත්ත්වයන් ගන්න පුළුවන් පහසුවෙන්. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේ exercise එක මේකේ අමුණලා තියෙන sheet 1 කියන එක බලලා. ඒ වගේම අපි තව අතිරේක exercise එකක් දීලා තියෙනවා sheet 2 එකේ ඒකත් කරලා බලන්න කියලා ඉල්ලනවා. ඉතින් thank you මේ වීඩියෝ එක බලුවට. ඔයාලට මේ වගේ විශේෂයෙන්ම ආර්ථික වෙළඳ සහ ආයෝජන පිළිබඳ තොරතුරු විශ්ලේෂණය සඳහා අවශ්‍ය දැනුම අරගෙන තවත් මේ වගේ වීඩියෝස් ඔයාලා වෙත අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආදරයෙන් අපේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් හැමෝගෙම ඉල්ලා හිටිනවා. Thank you.